මේ 2023 එඩවල් පේපර් එකේ 10 රචනා ප්‍රශ්නය කියන තාපේ රචනා ප්‍රශ්නය මේ බලන්න යම් පළවෙනි කොටසේ නම් පානීය ජල හිමියට විසඳුමක් ලෙස එක්සත් අරබ් එමිරේත් රාජ්‍ය පාවිත අනිස්කෘති ව්‍යාපෘතිය හඳුන්වා දීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සංකල්පය වන්නේ ඇන්ටාර්ක්ටිකාවේ සිට එක්සත් අරබ් එමිරේත් රාජ්‍යයේ ගල් මුහුදු කලාපයට පාවිත අනිස්කෘතියක් ගෙනෙලා පානීය ජලය නිෂ්පාදනය කරන එක තමයි ව්‍යාපෘතිය. ඊට පස්සේ ඇන්ටාර්ක්ටිකාවේ ඇති පරිමාව එක වතාවක් 10.7 ඝන මීටර වන විශාල ඝනකයක හැඩයක් ඇති අයිස් කුට්ටියක් විශාල අදින බෝට්ටුවක ආධාරයෙන් ඇදගෙන යා යුතුව ඇත. ඒත් මේක වෙන්නේ මේ ඇන්ටාර්ක්ටිකාවේ තියෙන විශාල අයිස් කුට්ටියක්. ඇන්ටාර්ක්ටිකාවේ ඉඳන් ඇන්ටාර්ක්ටිකාවේ ඉඳන් අරන් යනවා ගල්ෆ් කලාපයට. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන පරිමාව එක වතාවක් 10.7යි. සෝරි 10.7යි ඝන මීටර. ඇන්ටාර්ක්ටිකාවේ පරිමාව ඕක. හරි. ඊට පස්සේ කියන අයිස් වල සහ ජල මුහුදු ජලයේ සහ අයිස් වල මධ්‍යයන් එක නැත්නම් 1000යි 900යි කියලා. ඒ කොටසේ පළවෙනි එක. ඒ කොටසේ පළවෙනි එකෙන් කියන්නේ අහන්නේ අයිස් කුට්ටිය ආරම්භක සම්පූර්ණ ස්කන්ධය කොහොමද කියලා. අයිස් කුට්ටියේ ආරම්භක සම්පූර්ණ ස්කන්ධය. ඒතර මේක තමයි ආරම්භක පරිමාව. ආරම්භක පරිමාව 10.7යි. පරිමාව දීලා ස්කන්ධය හොයන්න තියෙනවා නම් අපිට ඝනත්වය අවශ්‍ය වෙන්නේ. ඒකට ඝනත්වය දී මේකේ දැන් මේක අයිස් කුට්ටියක්නේ. අයිස් වල ඝනත්වය වෙන්නේ 900යි. 900 කියලා මේක දීලා තියෙනවා. ඝනත්වය 900. මේක ජලයේ ඝනත්වය අරගෙන හරියන්නේ නැහැ. මොකද අයිස් කුට්ටියේ පරිමාව තමයි දන්නේ. අයිස් කුට්ටියේ ඝනත්වය දන්නවනම් අපිට පුළුවන් ඒ අයිස් කුට්ටියේ ස්කන්ධය හොයන්න. එතකොට අපිට පුළුවන් ඝනත්වයේ සමන ස්කන්ධයේ දින් පරිමාවනේ. ඒ ස්කන්ධය හොයන්න පුළුවන් ඝනත්වයේ වතාව පරිමාව. ස්කන්ධය හොයන්න පුළුවන් ඝනත්වයේ වතාව පරිමාව. ඒතර ඝනත්වය 900යි. පරිමාව 10.7යි. 10.7යි නම් මේක සුළු කරන්නේ 9 වතාවක් 10.9. ස්කන්ධයනේ මෙයා මේ දෙන්නම SI එකක වලින් අපි ආදේශ කරලා තියෙන්නේ. ඒ නිසා මෙයාගේ ස්කන්ධය එන්නේ SI එකකින්ම තමයි කිලෝග්‍රෑම් 9 වතාවක් 10.9ක් කියලා. ඒක තමයි ස්කන්ධය වෙන්නේ. මෙතෙන්දි ස්කන්ධය. ඇන්ටාර්ක්ටිකාවේදී ස්කන්ධය තමයි. මුහුදේ මතුපිට පෘෂ්ඨයට පහළින් අයිස් කුට්ටියේ ගිලී ඇති කොටසේ පරිමාවයේ ප්‍රතිශතය. එතකොට අපි දන්නවා අයිස් කියන එක ජලයේ පාවෙනවනේ. එතන මේකේ යන මට්ටම නම් මේකේ ඔය විදිහට අපි අයිස් කුට්ටිය හිතුවොත් මේක කනකැස් තියෙන විදිහට තමයි තියෙන්නේ ජලයේ. කොටසක් ජලයේ තුල තියෙනවා. ඒක කොටසක් ජලයේ තුල තියෙනවා නම් මේකේ මේ අහන්නේ අපේ මුහුදේ මතුපිට පෘෂ්ඨයට පහළින් ඇති අයිස් කුට්ටියේ පරිමාව. පරිමාව ප්‍රතිශතය. මෙන්න මේ පරිමාවේ ප්‍රතිශතය. මුහුදු මට්ටමට පහළින් තියෙන අයිස් කුට්ටියේ පරිමාවේ ප්‍රතිශතය. ඒතර මේකේ මේ සම්පූර්ණ පරිමාව මුළු පරිමාව v කියලා ගත්තොත් සහ මේකේ අයිස් කුට්ටිය මේක තුල තියෙන පරිමාව මුහුදු ජලයේ තුල තියෙන පරිමාව v dash කියලා ගත්තොත් ඔන්න ඒ v dash බෙදීම v කියන කෙනා ප්‍රතිශතයක් විදිහට තමයි අහන්නේ. v dash බෙදීම v කියන එක ප්‍රතිශතයක් විදිහට තමයි අහන්නේ. හරි? පරිමාව ප්‍රතිශතය නේද? ඊට අපි දන්නවා මේකේ තියෙන මේක මුහුදු ජලයේ පාවි තියෙද්දී මේකේ තියෙන බලයන් තමයි එකක් මේකේ බර. එකක් බර. අනිත් එක තමයි බර සන්තුලනය කරන්නේ උණුකුරු තෙරපුව. උණුකුරු තෙරපුව වෙන්නේ බර සන්තුලනය කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ සමතුලිතතාවයට උණුකුරු තෙරපුව සමාන කරන්න බරට. උණුකුරු තෙරපුව සමාන කරන්න පුළුවන් බරට. එතකොට උණුකුරු තෙරපුව ලියන්න පුළුවන් සූත්‍රය තමයි 0g. මෙතන v කියලා කියන්නේ ගිල්ම පරිමාවනේ.
උඩුකුරු තෙරපුම කියන උඩුකුරු තෙරපුමේ සූත්‍රය තමයි වීරෝචී. මේ වී කියලා කියන්නේ ද්‍රවය තුල තියෙන පරිමාව. එතන ද්‍රවය තුල තියෙන පරිමාවන් ගත්තේ v dash කියලා. ඒ නිසා මෙතෙන්ට ආදේශ කරන්න වෙන්නේ v dash අපිට. එතන රෝ කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ගිරිලා තියෙන ද්‍රවයේ ඝනත්වය. එතන මේක ගිරිලා තියෙන මුහුදු ජලයේ ඝනත්වය වෙන්නේ 1000. මුහුදු ජලයේ ඝනත්වය 1000 kgm තුන. එතකොට මේ බර සඳහා ප්‍රකාශනයක් ලියනවා නම් ඒක අපි සාමාන්‍යයෙන් VDG කියලා ලියන්නේ දී අකුර පාවිච්චි කරලා. මෙතන මේ V කියලා කියන්නේ මේක බර සඳහා ප්‍රකාශනයක් ලියන්නේ මේ V කියලා කියන්නේ සම්පූර්ණ පරිමාව. ගිණුණු පරිමාවත් උඩ තියෙන පරිමාවත් නේ සම්පූර්ණ පරිමාව. බර සඳහා ප්‍රකාශනය ලියන්නේ. ඒ වගේම D කියලා කියන්නේ මෙයාගේ ඝනත්වය. එයාගේ ඝනත්වය. එයා කියන්නේ දැන් මෙතන අයිස් කුට්ටියක් නේ. මෙතන D ට ආදේශ කරන්න වෙන්නේ අයිස් කුට්ටියේ ඝනත්වය. අයිස් කුට්ටියේ ඝනත්වය කියන්නේ 900. එහෙනම් එතන මෙතෙන්ට අපිට ආදේශ කරන්න පුළුවන් V dash රෝ කියලා කියන්නේ එතකොට මේ මෙතන උඩුකුරු තෙරපුමට ආදේශ කරන සූත්‍රයේ රෝ කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය 1000යි g කියන්නේ ගුරුත්වාකර්ෂණය බරට ආදේශ කරන්න වෙන්නේ සම්පූර්ණ පරිමාව v මෙයා ඝනත්වය 900යි g. එතකොට g කැපිට යනවා දෙපැත්තෙන්. එතකොට අපිට එනවා v dash විදිම v යුක්ත කරොත් v dash විදිම v යුක්ත කරොත් අපිට සුළු කරගන්න පුළුවන් නේ 10 9. 10ට වෙයි කියලා. මේ ප්‍රතිශතයක් විදිහට තමයි අපෙන් අහන්නේ. ප්‍රතිශතයක් විදිහට අහනකොට 100 කින් ගුණ කරන්න. එතකොට මේක සුළු කරගෙන පස්සේ එනවා ප්‍රතිශතයේ 90. ප්‍රතිශතයේ 90ක් කරේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ පරිමාවේ ඒ 90ක් තියෙන්නේ මොහොත ජලය තුල. හරි. ඊළඟ තුන්වෙනි කොටස අයිස් කුට්ටිය පර්සියානු ගල්ෆයේ ඇති විටෙහි ආරම්භක ස්කන්ධයෙන් 80ක් අයිස් ලෙස ඉතිරිව පවතී. එතකොට මෙතන තියෙන ස්කන්ධය තමයි අපි හොයාගෙන තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන ස්කන්ධය හොයාගෙන තියෙනවා. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන ස්කන්ධය තමයි අර හොයාගත්තේ කලින් 9 වතාවක් 19. කිලෝග්‍රෑම්. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන ස්කන්ධය 9 වතාවක් 19 කිලෝග්‍රෑම්. එතකොට ඔය ස්කන්ධය අපි හිතමු මේක m0 කියලා. ආරම්භක ස්කන්ධය m0 කියලා ගත්තොත් ඔය ස්කන්ධයේ 80ක් තමයි T කියලා කියන්නේ ගල්ෆ් කලාපයට ආවේ පස්සේ. එතකොට මෙතෙන් ආවේ පස්සේ ස්කන්ධය m dash කියලා ගත්තොත් එයා සමාන වෙනවා m0 කින් 80ක්. ගල්ෆ් කලාපයට ආවම එයාගේ අයිස් කුට්ටියේ ඉතුරු වෙලා තියෙන අයිස් ස්කන්ධය වෙන්නේ ආරම්භක ස්කන්ධය 80. හරි. ඉතිරිව පවතින නම් මෙම අයිස් කුට්ටිය භාවිතයෙන් ජලය ඝන මීටර කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිද කියලා. ඒතර මෙතෙන්ට ආවෙන් පස්සේ අයිස් කුට්ටිය ඉතුරු වෙලා තියෙන ස්කන්ධය ඒක ඔය ඉතුරු වෙලා තියෙන ස්කන්ධය පාවිච්චි කරලා ජලය ඝන මීටර කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මේ අයිස් කුට්ටිය අපි හිතමු මේක කියලා. ඒතර අයිස් කුට්ටිය අපිට හොයාගන්න පුළුවන් m0 ගියගේ දන්න නිසා අපි ඒක හොයලා තියෙමු ඉතින් m dash සමානයි m0 ගියගේ දැන් දන්නවා 9 වතාවක් 19යි වතාවක් 180යි. එතකොට එනවා අටවරක් නෙවෙයි 42යි 7.2ක් 10යි 9යි මතක දෙක වතාවක් 10යි m dash කිලෝග්‍රෑම් වලින්. ඒතර මේ ස්කන්ධය පාවිච්චි කරලා තමයි මෙයා දී කරලා ජලය හදන්නේ. ඒතර මේ ස්කන්ධය තමයි තියෙන අයිස් කුට්ටිය විදියට. ඒතර අපි දන්න කාරණේ තමයි ද්‍රවස්ථිති විද්‍යාවෙත් කතා කරලා තියෙනවා මේක දිය වෙලා දැන් මේ අයිස් කුට්ටියක් දිය වුණයි කියලා ඒ අයිස් තියෙන අණු ප්‍රමාණය වෙනස් වෙන්නේ H2 අණු ප්‍රමාණය ඒ විදිහම තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මෙයා දැන් අයිස් කුට්ටිය විදියට තිබිලා මෙයා ජලයේ බවට පත් වෙනයි කියලා. හැදෙන ජල ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය එකමයි. හැබැයි ස්කන්ධය එකම වුණාම ඝනත්වය වෙනස් වෙනවනේ. දැන් මෙතන අයිස් කුට්ටිය විදියට තියෙන ඝනත්වය 900යි. ජලයේ බවට පත් වෙනයින් පස්සේ ඝනත්වය 1000යි. එතකොට ඝනත්වය වෙනස් වෙනවා. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ සූත්‍රයෙන් හිතුවොත් පොඩ්ඩක් ඝනත්වය වෙනස් වෙනවා.
ස්කන්ධය වෙනස් වෙන්නේ නැතුව. ස්කන්ධය වෙනස් වෙන්නේ නැතුව ගණන්තය විතරක් වෙනස් වෙන්නේ නැහැ. ඊට අනුරූප වෙනස් වෙනවල පරිමාව වෙනස් වෙනවා. හරි ඒ නිසා අයිස් කුට්ටියක් දිය වෙද්දි පරිමාව වෙනස් වීමක් වෙනවා. හරි පරිමාව වෙනස් වෙනවා. එතකොට මේකෙන් හැදෙන ජන පරිමාව තමයි හොයන්න ඕනේ. ජන පරිමාව හොයන්න ඕනේ. ජන පරිමාව හොයන්න නම් දැනගන්න ඕනේ ජල ස්කන්ධය කොච්චරද කියලා. ජලයේ ස්කන්ධය. මේක හැදිලා මේක දිය වෙලා ඇති වෙන ජලයේ ස්කන්ධය. දැන් මම කියවනේ මේක මේ දිය වුණයි කියලා H2 අණු ප්‍රමාණය වෙනස් වෙන්නේ මෙතන තියෙනවා. ඒ නිසා ජල ස්කන්ධය වෙනස් වෙන්නේ මේ අයිස් කුට්ටි ස්කන්ධය ඒ විදිහටම ජලය බවට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ජලයේ ස්කන්ධය වෙන්නේ 7 වෙනි ශෝධික වතාවක් 10ට මේ කිලෝග්‍රෑම් තමයි. ජලයේ ස්කන්ධය වෙන්නේ ඕක. ඒ වගේම ජලයේ ඝනත්වය අපි දන්නවා. ජලයේ ඝනත්වය දන්නවා 10යි. ජලයේ ඝනත්වය 10 කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඒතර මෙතනත් ස්කන්ධය දන්නවා නම් ඝනත්වය දන්නවා නම් තමන්ට පුළුවන් හැදෙන පරිමාව හොයන්න. ඝනත්වය සමානයි ස්කන්ධය විදිහින් පරිමාව. ඒතර පරිමාව හරිය පරිමාව කියන්න පුළුවන් ස්කන්ධය විදිහින් ඝනත්වය විදිහට. ස්කන්ධය දැන් හොයාගෙන තියෙන්නේ 7.2 වතාවක් 19යි. ඝනත්වය 10 තුනයි. ඉතින් සෞත්වය 7.2 වතාවක් 10 ඝන මීටර. 7.2 වතාවක් 10 ඝන මීටර කියලා. ඔන්න ඔක තමයි හැදෙන ජලයේ පරිමාව වෙන්නේ. හැදෙන ජලයේ පරිමාව වෙන්නේ ඕක. හරි ඊළඟට මේ B කොටසේ තියෙන්නේ ගල් ෆෝගට දින අයිස් කුට්ටිය සෙන්ටිමීටර් 4ක් ඝනකමක් ඇති කැපිටල් A නම් වූ පරිවාරක ද්‍රව්‍යකින් සම්පූර්ණයෙන්ම ඔතනවන. අයිස් කුට්ටියේ මුහුදු ජල මට්ටමට ඉහළින් නැති කොටස 4 සෙන්ටිමීටර් ඝනකමකින් යුත් කැපිටල් B නම් පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කළ තියෙන්නේ තමයි කියන්නේ. ජල මට්ටමට පහළින් නැති මුහුදු ජලයේ මධ්‍යම උෂ්ණත්වය 20යි. ජල මට්ටමට පහළින් නැති මුහුදු ජලයේ මධ්‍යම උෂ්ණත්වය 20යි. මේක ජල මට්ටම. මේ ජල මට්ටමට පහළින් මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. ඊට පස්සේ වායු ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මේ දින වායු ගෝලය සෙල්සියස් අංශක 30 මෙතනින් පහළ තමයි ජලයේ තියෙන මුහුදු ජලය. ඊළඟට කියනවා කැපිටල් A ද්‍රව්‍ය පරිවාරක තාප සන්නායකතාවයේ 0.2යි. මේ ABC ද්‍රව්‍ය දෙකක් තියෙනවා ඉස්සෙල්ලා මේ මැද තියෙන අයිස් කුට්ටිය. ඒ අයිස් කුට්ටිය වටේටම සෙන්ටිමීටර් 4ක ඝනකමක් තියෙනවා. මේ ඝනකම සෙන්ටිමීටර් 4යි. මේ ඝනකම සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 4ක ඝනකමක් තියෙන පරිවාරක ද්‍රව්‍ය තුනකට තියෙනවා වටේව. ඊට පස්සේ මේ උඩ තියෙන කොටස විතරක් අයිස් කුට්ටියේ උඩ තියෙන කොටස විතරක් තව සෙන්ටිමීටර් 4ක් ඝනකම තියෙන B කියන පරිවාරක ද්‍රව්‍යකින් උතන උඩ ටික විතරයි. එතකොට මේ උඩ කොටසේ සම්පූර්ණ තාප පරිවාරක වල සම්පූර්ණ ඝනකම වෙන්නේ කැපිටල් A ගේ ඝනකම 4යි B ගේ ඝනකම 4යි සම්පූර්ණ ඝනකම සෙන්ටිමීටර් 8ක් වෙනවා. හරි. ඒකේ තාප සන්නායකතාවය 0.2යි කියලා කියනවා. 0.2යි. ඒකේ තාප සන්නායකතාව B ගේ තාප සන්නායකතාව 0.1යි කියලා කියනවා. අයිස් කුට්ටියට ගණකාකාර හැඩයක් ඇති බවත් ගණකයක් අයිස් කුට්ටිය අයිස් කුට්ටියේ පිටතට තට්ටුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. අයිස් කුට්ටිය ඇතුලේ උෂ්ණත්වය මොකක් වුණත් එන්නේ පිටත. ඒ කියන්නේ වටේ පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි කියලා කියනවා. හරි. ආන්තාචරණ නොසලකා හරින කියලා කියනවා ලම්බගෝල තාපය ගන්නවා කියලා කියනවා. එමේ පෘෂ්ඨයකටම ලම්බගෝල තාපය ගලා යන්නේ කියලා කියනවා. එතකොට මේ පළවෙනි කොටසේ අහන්නේ B1 B1 කොටසේ අහන්නේ එතකොට මේ අනවරත අවස්ථාවේදී කිසියම් ද්‍රව්‍යයක් කරා තාපය ගලා යන ශීඝ්‍රතාවය කැපිටල් Q සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා.
එතකොට අනවරත අවස්ථාවේදී දණ්ඩක් කරහා තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවය කියන සූත්‍රය තමයි කිව්වෙදිම තියෙන තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවය. මේක කිව්වෙදිම ටී කතාවක් නෙවෙයි මේකේ තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවට එහෙම කිව් කියලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් කිව්වෙදිම ටී ගත්තට එතන තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවයට කිව් කියලා දීලා තියෙන්නේ. කිව් සමානයි K A ඩෙල්ටා තීටා වීම L. ඕකනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සංකේත වලින් ලියන සූත්‍රය. එතකොට කිව් කියන්නේ තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවය කියන්නේ තාප සන්නායකතා සංගුණකයේ අදාළ ද්‍රව්‍යය. ඒ කියන්නේ හරස්කර වර්ග ඵලය. ඩෙල්ටා තීටා වැජිමෙන්ට් කියන්නේ දණ්ඩ හරහා උෂ්ණත්ව අනුක්‍රමණය. නැත්තම් මේ දෙනවා නම් වෙන වෙනම කියන්න පුළුවන්. මෙයා උෂ්ණත්ව වෙනස, මෙයා දණ්ඩ දිග. හරිනේ? ඒ ටික නම් කරගන්න ඕනේ. ඊළඟ දෙවෙනි කොටස ඉහත ඒ තුනෙහි ඇති අයිස් ඝනකයේ පැත්තක දිග සොයන්න. ඒ තුන කියලා කියන්නේ ඒ තුන්වෙනි කොටස කියලා කියන්නේ අයිස් කුට්ටිය පර්සියානු ගල්ෆයේ ඇති විට ආරම්භක ස්කන්ධයෙන් 80ක් අයිස් ලෙස ඉතිරිව පවතී කියලා කියනවා. එතකොට ආරම්භක ස්කන්ධයෙන් 80ක් තමයි තියෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේම එකම අයිස් කුට්ටියනේ ඇදගෙන යන්නේ. ඇන්ටාර්ක්ටිකාවේ ඉඳන් ගල්ෆ් දක්වා එකම අයිස් කුට්ටිය ඇදගෙන යනවා. එතකොට මේ ආරම්භක පරිමාව ඇන්ටාර්ක්ටිකාවේදී මෙන්න මේක. එක වතාවක් 10.7. ආරම්භක ස්කන්ධය මේ 9 වතාවක් 19. එතකොට මේ ඔය ඇන්ටාර්ක්ටිකාවේදී සහ ගල්ෆ් වලදී අවස්ථා දෙකේම අයිස් කුට්ටියක් ගැන කතා කරනවා. එකම අයිස් කුට්ටිය අයිස් අවස්ථාව ගැනමයි කතා කරන්නේ. මේක අයිස් සහ ජලය කියන අවස්ථා දෙක සම්බන්ධවනේ ප්‍රශ්න තියෙන්නේ. හැබැයි ඔය ඒ තුන කොටසේ 80ක් කියන්නේ අයිස් කුට්ටියේ ස්කන්ධය. ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය ගල්ෆ් වලදී. මේ දැන් අපි කතා කරන තැනදී අහන්නේ අයිස් කුට්ටියේ පැත්තක දිග. එතකොට පැත්තක දිග හොයන්න කොහොමද අයිස් කුට්ටියේ පරිමාව දැනගන්න ඕනේ මෙතෙන්දී. මෙතෙන්දී අයිස් කුට්ටියේ පැත්තක දිග අහන්නේ. එතකොට පැත්තක දිග දැනගන්න කලින් අපි හොයාගන්න ඕනේ පරිමාව කොච්චරද කියලා. එතකොට මොකක් හරි වස්තුවක් ගත්තයින් පස්සේ ඝනත්වයේ සමාන ස්කන්ධයකින් පරිමාව. දැන් මේක අවස්ථා දෙකේම අයිස් කුට්ටිය. මෙතෙන්දී අයිස් කුට්ටියම තමයි මෙතෙන්දී තියෙන්නේ. අයිස් වල ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ නේ. ඇන්ටාර්ක්ටිකාවේදී එකක් ගල්ෆ් වලදී එකක් කියලා නැහැ නේ. ඝනත්වය අයිස් වල. අයිස් වල ඝනත්වය එකමයි නියතයි. හැබැයි ස්කන්ධයේ 80ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර මෙයා නියතයි නම් D වෙනස් වෙන්නේ නැත්නම් අවස්ථා දෙකට M වෙනස් වෙන්නේ කොහොමද? ඒ විදිහටම V වෙනස් වෙනවා. ඒ M වෙදීම V කියන කෙනා නියතයි. මොනවා මේක එහෙම හිතන අමාරු වෙනවා. V අර පැත්තට ගුණ කරලා බලන්න. ඒතකොට ස්කන්ධයේ යම් ප්‍රමාණයකින් අඩු වෙනවා නම් ඒ විදිහටම පරිමාවත් අඩු වෙන්න ඕනේ ඒ ප්‍රතිශතයෙන්ම. ඒතකොට ස්කන්ධයේ 80 නම් ඉතුරු වෙලා තියෙන මෙතෙන්ට ආවයින් පස්සේ ගල්ෆ් වලට ආවම අයිස් කුට්ටියේ පරිමාවත් ඉතුරු වෙලා තියෙනවා 80%ක්ම තමයි. එහෙනම් මේ ගල්ෆ් පළාතේදී පරිමාව ගල්ෆ් වලට ආවම පරිමාව ගල්ෆ්ෙදී පරිමාව ගල්ෆ්ෙදී පරිමාව ලියන්න පුළුවන් අපිට අර ආරම්භයේ තිබිච්ච පරිමාවෙන් 80%ක්. ආරම්භයේ තිබිච්ච පරිමාවෙන් 80%යි ගල්ෆ් වලදී පරිමාව. හරි එතකොට අසුරු කරාම වෙනවා 8 වතාවක් 10 6යි නේ. 8 වතාවක් 10 6යි ඝන මීටර. ඒතකොට තමයි ගල්ෆ් වලදී පරිමාව. පරිමාව දන්නවා නම් පැත්තක දිග හොයන්න පුළුවන් මේ ඝනකයක් නේ. ඝනකයක් නම් දිග පළල උස කියන සේරම සමානයි. පීල් එක කියන්නේ තුන් දිග පළල උසත් ඒක. එතන මේ පරිමාව ලියන්න පුළුවන් L ගුණ කිරීම L ගුණ කිරීම L කියන්නේ L ඝනය. ඒක සමානයි 8 වතාවක් 10 6ට. දැන් මේකේ ඝන මූලය ගත්තොත් දෙපැත්තේ මේකෙන්නේ 200. 200 ගුණ කිරීම 200 ගුණ කිරීම 200 තමයි 8 වතාවක් 10 6 වෙන්නේ. නම් පැත්තක දිගේනවා මීටර වලින් 200. පැත්තක දිගේනවා මීටර වලින් 200. ඉස්සෙල්ලා පරිමාව හොයාගත්තා ඊට පස්සේ තමයි පැත්තක දිග හොයාගන්න වෙන්නේ. ඊළඟට තුන්වෙනි කොටස කියන්නේ ඝනකාකාර අයිස් කුට්ටියේ ජල මට්ටමේ නිකල සහ පහළ පෘෂ්ඨික වර්ගඵල ගන්නේ කරා. ඒතර මේ ඝනකය මේ විදිහට තියෙන්නේ. ඒතර ඔහොම තමයි ඝනකය. මේක දැන් පැත්තකදී අපි දන්නවා 200යි මීටර 200යි මීටර 200යි මීටර. හරි. ඒතර මේ ජලය ගිලිලා තියෙන්නේ. මේ 90ක් ජලය කියලා දන්නවනේ දැන් අයිස් වල. ඒතර මේක ඔය විදිහට ජලය තුන ගිලිලා තියෙන්නේ.
මේ සම්පූර්ණයෙන් තියෙන ජලයේ තුලදී. ඔය විදිහට. එතකොට දැන් අපි අහන්නේ ජලයෙන් ඉහළ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. ජලයෙන් ඉහළ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ වර්ගඵලය වගේ කොටස් හතරක් තියෙනවනේ. මෙන්න මේ කොටස වගේ කොටස් හතරක් තියෙන වටේට. එහෙනම් ඝනකයක් නේ වතුරේ ගිලිලා තියෙන. මේ වගේ පෘෂ්ඨ හතරක් තියෙනවනේ හතර පැත්තේ. එතකොට මේ පෘෂ්ඨ හතරේ වර්ගඵලයට එකතු වෙන්න ඕනේ මෙන්න මේ උඩ පෘෂ්ඨයේ වර්ගඵලය. උඩ පෘෂ්ඨ වර්ගඵලය එකතු කරනවා හරියි. ඉතින් පෘෂ්ඨ වර්ගඵලය අහන්නේ ජල වට්ටුවෙන් ඉහළ තියෙන. මේ වගේ පැති හතරක් තියෙනවා පොඩි පැති. මේ උඩ පැත්ත තියෙන සම්පූර්ණය. එහෙනම් ඉහළ කොටස මේක පරිණිපුර ධ්‍යාන ජල වට්ටුවෙන් ඉහළ ඇති. ඒ නිසා ඉහළ ඇති වර්ගඵලය කියන්න පුළුවන්. ඉතින් ජල වට්ටුවෙන් ඉහළ ඇති වර්ගඵලය කියනවා. මේක පැත්ත විදිහ 200යි මේ 200යි මේ 200යි 200 වතාවක් 200. ඔය උඩ පෘෂ්ඨේ වර්ගඵල. ඊට අමතර වෙන්න ඕන මේ වගේ පෘෂ්ඨ වර්ගඵල හතරක්. මේ පාටි වගේ හතරක්. දිශා හතර. එතකොට ඒ වර්ගඵල හතර හොයාගන්න අපි දැනගන්න මේ උස. ඔය උස දැනගන්න ඕනේ. ඒතර මේක මේ ඝනකයක් නිසා මේ හරස් කඩ වර්ගඵලයේ නියතයි. නියත හරස් කඩ වර්ගඵලය. මේ හරස් කඩ වර්ගඵලයේ පල්ලෙහාට ඉඳි නියතයිනේ. ඉතින් ඝනකයේ හරස් කඩ වර්ගඵලයේ නියතයි. ඒතර පරිමාව කියන්න පුළුවන් අපිට ඕනම ඝන වස්තුවක හරස් කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස කියලා. ඒතර මේක ගිල්ල තියෙන පරිමාව සම්පූර්ණ පරිමාවෙන් 90ක්. හරි ගිල්ල තියෙන පරිමාව දෙයන් තුන හරස් කඩ වර්ගඵලයේ වතාවක් උස. ඒතර මේකේ හරස් කඩ වර්ගඵලයේ නියතයි පරිමාව 90ක්. මේක ඇතුළේ තියෙන පරිමාව 90ක්. පරිමාව ප්‍රතිශතය තීරණය කරන්නේ අපි මෙතන මේ අවස්ථාව සඳහා පරිමාව ප්‍රතිශතය තීරණය කරන්නේ කෙලින්ම ගිල්ල තියෙන උසේ ප්‍රතිශතය. ගිල්ල තියෙන උසට සමානකයේ පරිමාව. මොකද හරස් කරන වර්ගඵලයේ නියතයක් නේ. h භාගයක් නම් හරස් කරන වර්ගඵලයක් භාගයක් වෙනවා. sorry h භාගයක් නම් පරිමාවත් භාගයක් වෙනවා. ඒතර මෙතන පරිමාව 90ක් කියලා ගන්න පහළ තියෙන. ඒ කියන්නේ 10%ක් තමයි ඉහළ තියෙන වර්ගඵලය. sorry ඉහළ තියෙන පරිමාවය. ජල මට්ටමේ ඉහළ පරිමාව වෙන්නේ මුළු පරිමාවයේ 10%ක්. ඒතර ඉහළ පරිමාව සම්පූර්ණ පරිමාවයෙන් 10%ක් නම් ජල මට්ටමින් ඉහළ තියෙන උසත් සම්පූර්ණ උසෙන් 10%ක් වෙනවා. ඒ නිසා සම්පූර්ණ උස 200යි 200න් 10%ක් කියලා කියන්නේ මීටර් 20ක්. දැන් උඩ තියෙන මීටර් 20ක් පහළ තියෙන මීටර් 18ක්. sorry 18ක් නෙවෙයි 180ක්. 20යි 180. so දැන් අපිට පුළුවන් කියනවා උඩ පෘෂ්ඨයේ වර්ගඵලය හරි මේ පටියක වර්ගඵලය දිග ගුණ කිරීම උස. මේ උස 20යි දිග 200යි 20 වතාවක් 200 ඒ වගේ තියෙන හතරක්. මොනෝක තමයි ඉහළ වර්ගඵලය වෙන්නේ. යන වට්ටමින් ඉහළ වර්ගඵලය වෙන්නේ. මේක සුළු කරාම බිංදු 4යි 4 වතාවක් 10යි 4යි දෙතු කිරීම. එතන බිංදු 10යි 4 වෙනි බලයට ගිහින් නම් 4 අධිකරණය 0.8යි. එතකොට එනවා සම්පූර්ණ 4.8 වතාවක් 10යි 4යි වර්ග මීටර කියන. 4.8 වතාවක් 10යි 4යි වර්ග. 4.8 වතාවක් 10යි 4යි වර්ග මීටර කියලා එනවා. මෙතන 8 නෙමෙයිනේ. මෙතන අගරවදී කට 8 16යි. කැලේශෝ හරි විදේශෝ අට. කැලේශෝ හරි නම් මෙතන 5.6 වතාවක් 10යි 4යි. 5.6 වතාවක් 10යි 4යි කියලා කොටසේ වර්ගඵලය. ඊට පහළ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. පහළ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. පහළ කොටසේ වර්ගඵලය තමයි ගන්න පුළුවන්. පහළ කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. මේ උස 180යි මේ විදිහට 200යි. එතකොට මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය. ඒ වගේ කොටස් තියෙන හතරක්.
ඒ වගේ කොටස් හතරක් තියෙනවනේ හතර පැත්තේ. එතකොට එක කොටසක වර්ගඵලය 200 වතාවක් 180යි. ඒ වගේ හතරක්. එකට එකතු වෙන්න ඕන. මේ පහළ පෘෂ්ඨ වර්ගඵලය 200 වතාවක් 200. හරිනේ. එතකොට අපිට උත්තරේ සුළු කරපම 1.84 වතාවක් 10 5යි. 1.84 වතාවක් 10 5යි වර්ගමූල. 1.84 වතාවක් 10 5යි වර්ගමූලය කියලා නෝතේ. ඊළඟට හතරවෙනි කොටස මුහුදේ මතුපිට ජල මට්ටමින් පහළ පිහිටි අයිස් කුට්ටියේ කොටස මගින් මුහුදු ජලයෙන් තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය. එතකොට පෘෂ්ඨ වර්ගඵල හොයලා තියෙන්නේ අපි. පෘෂ්ඨ වර්ගඵල අරගෙන තියෙන්නේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාව තමයි යන්නේ. එතකොට අපි සූත්‍රය දන්නවනේ මොකක්ද කියලා. සූත්‍රයට ආදේශ කරන් තියෙන්නේ පහළ කොටස ගැන ඉස්සෙල්ලා අහන්න. මුහුදේ ජල මට්ටමින් පහළ පිහිටි අයිස් කුට්ටිය මේක. එතකොට පහළ වර්ගඵලය ගත්තයින් පස්සේ පහළ වර්ගඵලය දන්නවා අපි. පහළ කොටසේ වර්ගඵලය ආවේ 1.84 වතාවක් 10 5යි වර්ගමීටර. උඩ කොටසේ වර්ගඵලය ආවේ 5.6 වතාවක් 10 5යි වර්ගමීටර. 5.6 වතාවක් 10 5යි 10 4යි වර්ගමීටර. 10 4. ඔය වර්ගඵල දෙක. එතන තාපය ගලන්න මේ වර්ගඵල වලට ලම්බ කරනවා. එතන මේ කොටස් වලින් එළියට තාපය ගලන එළියට නෙමෙයි මේක ඇතුළට තාපය ගලන්නේ. එළිය උෂ්ණත්වය වැඩි නේ. එළිය උෂ්ණත්වය 0යි එළිය උෂ්ණත්වය 20යි. තාපය ගලන්නේ මෙහා හරහා මේ පැත්තට. මේ තාප පරිවාරකය හරහා මේ පැත්තට තමයි තාපය ගලන්නේ. ඔන්න තාපය ගලන වර්ගඵලය තමයි මේ හොයාගත්තේ අපි 1.84 වතාවක් 10 5යි 10 5යි. එතකොට මේ පහළ කොටස හරහා මේ වේදිකය හරහා තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවය කරන්න පුළුවන් Q සමානයි KA ඩෙල්ටා තීටා වෙදින L K කියන බිඳුව ඇතුළත 2යි මේ ඝන සෙන්ටිමීටර 4යිනේ ඝනකම. දැන් වර්ගඵලය හොයාගෙන තියෙන 1.84 වතාවක් 1.84 වතාවක් 10 5යි. උෂ්ණත්වාන්තරයේ ඉන්නේ ඇතුලේ බිඳුවයි එළිය 20යි. ඒ කියන්නේ උෂ්ණත්වාන්තරය 20 අඩු කිරීම බිඳුවයි. දිග වෙන්නේ සෙන්ටිමීටර 4යි. සෙන්ටිමීටර 4යි මේ ඝනකම. ඒකට සාපේක්ෂව මේ ශීඝ්‍රතාවය පිටිනවා. 1.84 වතාවක් 10 7යි. 1.84 වතාවක් 10 7යි වෝට්. සාපේක්ෂව යන්නේ ශීඝ්‍රතාවය. වෝට්. ඔක තමයි හතරවෙනි කොටසට උත්තරේ 4. ඊට පස්සේ කොටස මුහුදේ මතුපිට ඇති ජල මට්ටමින් ඉහළ පිහිටි අයිස් කුට්ටියේ මුහුදේ මතුපිට ඇති ජල මට්ටමින් ඉහළ පිහිටි අයිස් කුට්ටියේ කොටස වලින් වාතයෙන් තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාව. ඒ කියන්නේ මේ උඩ කොටස ගත්තොත් උඩ කොටස උඩ කොටසේ මම එන්නත් වෙනම මේ අයිස් කුට්ටියේ විච්චය සෙල්සියස් අංශක 0 උෂ්ණත්වය සෙන්ටිමීටර් 4ක ඝනකමක් තියෙන කැපිටල් A කියන පරිවාරක තට්ටුව තියෙනවා. ඊට පස්සේ ආයි සෙන්ටිමීටර් 4ක ඝනකමක් තියෙන B කියන පරිවාරක පෘෂ්ඨයේ තියෙනවා. AB කියන කොටස. ඒතර වාතයේ තියෙන්නේ පිටත ඇතුලේ තියෙන්නේ අයිස් එළියේ තියෙන වාතය. ඒතර මේ මොකටද දාන්න පැහැදිලි වෙන්නේ. මේ පැත්තේ උෂ්ණත්වය 0යි. මේ උෂ්ණත්වය 30යි. වාතයේ උෂ්ණත්වය 30යි කියලා කිව්වා. හැබැයි මෙතන අතරමැද පෘෂ්ඨයේ උෂ්ණත්වය ගන්න තීටා. ඒතර මේක හරහා තාපය කරන්නේ මේ පැත්තට. මේක තාපය. ඒතර තාපය කළා යන්නේ ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් අපිට දාන්න බෑ. මේ දෙක තනියෙන් කෙනෙක් විදියට හිතලා. හේතුව ද්‍රව්‍ය දෙකක්. මේ කොටසට වෙනමයි මේ කොටසට වෙනමයි තමයි දාන්න වෙන්නේ. සහ ඊට අමතරව තමයි මේක ශ්‍රේණිගත
උෂ්ණත්වය. මෙහෙම විදිහම. එතකොට එක දිගට තමයි තාපය ගලා යන්නේ මේ දෙන්න හරහා. එතකොට අනවරත තාප ප්‍රවාහයක් තියෙයි කියලා කියන්නේ එක්කෙනෙක් කරහා තාපය ගලා යන්නේ ශීඝ්‍රතාව අනිත් එක්කෙනා හරහා තාපය ගලන ශීඝ්‍රතාවට සමානයි. එතකොට මෙයා හරහා තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවයේ q වෙදීම තියෙනවා මෙයා හරහා ඒකම තමයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් capital A කියන කෙනා හිතලා q වෙදීම t සමානයි q වෙදීම t සමානයි capital A ට අදාළව කියන්නේ ඒ පිටත උෂ්ණත් මේ පැත්තේ උෂ්ණත්වයේ තීටා මෙතන බිඳුව. ඒතර තාම සම්බන්ධතාවයේ capital A ගේ 0.2යි k ගේ. ඒතර මේ උඩ පෘෂ්ඨයේ වර්ග පෘෂ්ඨ වර්ගඵලය හේවුවගේ 5.6 වතාවක් 14යි. ඒ නිසා 5.6 වතාවක් 14යි kk හරි ඩෙල්ටා තීටාට දාන්න වෙන්නේ තීටාට තිරින් බිඳුව. එතන තීටා උෂ්ණත්වයේ එතන බිඳුව. පරතරය වෙන්නේ සෙන්ටිමීටර් 4යි. ඩයග්‍රෑම් දෙක. ඔක පළවෙනි සම්බන්ධය. ඊට පස්සේ බීටා දාලා දැම්මොත් ඒ තාපය ගලා යන්නේ සීඝ්‍රතාව q වෙදින කියන තමයි. මේක තාප සම්බන්ධතාව විදේශ මුඛයි. වතාවක් වර්ගඵලය වෙන්නේ 5.6 වතාවක් 14. උෂ්ණත්වයෙන් 30 අඩු කිරීම තීටා. දෙදිව පරතරය වෙන්නේ 10 දෙක. මොකද ඒක මෙතන අපිට පුළුවන් මෙතන නොදන්න රාශිය දෙකක් තියෙනවා. එකක් තමයි තීටා. තීටා දන්නේ නැති සහ q වෙදින් t දන්නේ. ප්‍රශ්නේ හොයන්න කියලා තියෙන්නේ q වෙදීම t. එතන මේ එක සමීකරණයක් විතරක් පාවිච්චි කරලා q වෙදීම t හොයන්න බෑ තීටා දන්නේ නැති නිසා. ඒ නිසා මේ q වෙදීම t අගයන් දෙකම එකයිනේ. මේ දෙන සමාන කරලා පුළුවන් අපිට තීටා හොයන්න. එතන පළවෙනි සම්බන්ධය සමාන කරන්න පුළුවන්. දෙවෙනි සම්බන්ධයට සමාන කියලා තීටා ගෑගෙන හොයන්න පුළුවන්. මේ දෙක සමාන කරලා තීටා ගෑගෙන හොයන්න පුළුවන්. ඒක සුළු කිරීම. ඒක සුළු කිරීම. එතකොට සුළු කරායින් පස්සේ අපිට එනවා තීටා ගෑගය ඔව් තීටා ගෑගෙන හොයාගන්න පුළුවන්. තීටා ගෑගෙන හොයාගන්න පුළුවන්. වක්‍රයාගේ තීටා තමයි සුළු කරලා. ඒතර එයාගේ මේ දෙකෙන් එකකට ආදේශ කරන්න පුළුවන් තමන්ට q වෙදීම t හොයන්න. තීටා ගෑගේ හොයාගත්තා. තීටා ගෑගේ හොයාගෙන ඒ තීටා ගෑගේ මෙතෙන්ට තමන්ට ආදේශ කරන්න පුළුවන්. නැත්තම් තමන්ට පුළුවන් මෙතෙන්ට තීටා ගෑගේ ආදේශ කරන්න ආදේශ කළා q වෙදීම t යන්නේ දෙක මේ සමීකරණ දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරලා ගන්න පුළුවන්. තීටා හොයාගත්තෙන් පස්සේ පළවෙනි සමීකරණයට ආදේශ කරලා q වෙදීම t හොයන්න පුළුවන්. නැත්තම් දෙවෙනි සමීකරණයට ආදේශ කරලා ඒත් පුළුවන්. ඒ q වෙදීම t ගේ අවසානය දිනනවා 2.8 වතාවක් 10යි 6යි වොට් 1.8 වතාවක් 10යි වොට් කියලා. මේ සමීකරණ දෙක වෙන වෙනම තිබුවා මේ කොටස් දෙකට තීටා ගෑගේ දන්නේ නැහැ අපි. ඒකට තීටායි q වෙදීම t නුයි දෙන්නම නොදන්න පද. කලින් අපි q කියලා ගත්තට මේක සාමාන්‍ය තිබෙන විදිහට නෑ ඕනනම් මෙතන q දාගන්න ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් පුරුදු තියෙන දේ තමයි q වෙදීම t කියලා ලිව්වේ. එතකොට තීටා ගෑගේ හොයාගන්න පුළුවන් මේ දෙන සමාන කරලා හොයාගෙන දෙන්නගේ එකිනෙක ආදේශ කරලා q වෙදීම t හොයන්න පුළුවන්. අයිස් කුට්ටියේ අයිස් දියවීමෙන් නිපදවන ජලය පරිභෝජනය සඳහා බෙදා හැරීමට යොදා ගනී. ආරම්භයේදී එක් දින සෙල්සියස් අංශක 0 ජලයේ ඝන මීටර කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද කියලා. හරි එතකොට මේ මෙහෙම දෙයක් තමයි මේකේ අහන්නේ. අයිස් කුට්ටිය දියවීමෙන් නිපදවන ජලයේ පරිභෝජනයට බෙදා හරින ආරම්භයේදී එක් දිනක් තුළ 0 ජලයේ ඝන මීටර කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද කියලා. මේ තාපය මේ විදිහට බාහිරින් මේ අයිස් කුට්ටියට අවශෝෂණය කරගනින්නේ අයිස් කුට්ටිය සෙල්සියස් අංශක 0 කියලා හිතුවොත් සම්පූර්ණ අයිස් කුට්ටියම එයා බිඳුවේ තියෙන අයිස් ටික පත් වෙනවා බිඳුවේ තියෙන ජලය බවට. වටේ තියෙන වටින් ලැබෙන තාපය අවශෝෂණය කරගෙන බිඳුවේ තියෙන අයිස් කුට්ටිය බිඳුවේ තියෙන ජලය බවට පත් වෙනවා.
අන්න ඒ විදිහට දිය කරන්න පුළුවන්. දවසකට දිය කරලා හදාගන්න පුළුවන්. ජලය ඝන මීටර ප්‍රමාණය තමයි යහන්නේ දිනකට. ඒත් මේක හරහා තාපය ගන්න ශීඝ්‍රතාවය ටික හොයාගත්තනේ. තාපය ගන්න ශීඝ්‍රතාව හොයාගත්තා. මේක පහළ කොටසෙන් තත්පරයකට කොච්චර තාපයක් එනවද ඉහළ කොටසෙන් තත්පරයකට කොච්චර තාපයක් එනවද කියලා හොයාගන්න තියෙනවා. ඒත් ඉහළ කොටසට අදාළව තාපය ගලා යාමේ ශීඝ්‍රතාවයක් හිතමු එක කියුබෙදිමට එක කියලා. එයා ලැබුණා අපිට 1.84 වතාවක් 10.7යි. 10.7යි වොල්ට්. පහළ කොටසේ. සෝරි ඉහළ කොටසේ. පහළ කොටසේ ඉස්සෙල්ලා අපි පහළ කොටසේ මේකේ පහළ කොටසේදී තාපය අවශෝෂණය කරන ප්‍රමාණය ඉහළ කොටසෙන් තාපය අවශෝෂණය කරන ප්‍රමාණය කියුබෙදිමට දෙක කියලා ගත්තොත් එයාට ආවා 2.8 වතාවක් 10.6යි. වෝල්ට්. එතන තත්පරයකට පහළ කොටසෙන් මෙන්න මෙච්චර තාප ප්‍රමාණයක් ලැබෙනවා අයිස් කුට්ටියට. ඉහළ කොටසෙන් තත්පරයකට ලැබෙන මෙච්චර ප්‍රමාණයක තාප ප්‍රමාණය. එහෙනම් මේ තත්පරයකදී මේ අයිස් කුට්ටියට සම්පූර්ණයෙන් ලැබෙන තාප ප්‍රමාණය හොයන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා. අයිස් කුට්ටිය තත්පරයකදී ලබා ගන්න තාප ශක්තිය වෙන්න පුළුවන් මේ දෙක එකතු කරලා. උඩ තියෙන්නේ පහළින් විතරක් ලැබෙන ටික මේ තියෙන්නේ ඉහළින් විතරක් ලැබෙන ටික. ඒත් මේ දෙක එකතු කරාම ලැබෙනවා මුළු තාප ප්‍රමාණය තත්පරයකට. මුළු ප්‍රමාණය. මුළු තාප අවශෝෂණ ශීඝ්‍රතාව. මුළු තාප අවශෝෂණ ශීඝ්‍රතාවය ලැබෙනවා. ඔය දෙක එකතු කරාම එනාගේ 1.64 එකතු කිරීම මේක 10.4 ගෙනිච්චොත් 0.2ට වෙන්නේ. මුල කිරීම 10.7යි. ඒතර මුළු තාප අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාවය ඉන්නේ මේ දෙක එකතු කරාම ලැබෙනාගේ ශීඝ්‍රතාවය. ඒතර ඔට්ටාවියක් නෙන්නේ මේක. මේනේ ඔට්ටාවියක් තත්පරයකට. මේක හන්නේ දිනක් සම්බන්ධවනේ. දිනකට කොච්චර ජලය නිපදවනවද කියලා නේහම දිනකට. එතකොට මේක තත්පරයකට අගය නම් මේක තත්පරයකට අගය නම් කොහොමද ජූල් වගේකට දිනකට ඒ කියන්නේ දවසක් තුල කොච්චර ශක්තියක් එනවද කියලා හොයන්න. මේ තියෙන ක්ෂමතාවය. ඔට්ටාවිය. ක්ෂමතාවය අදාළ කාලයෙන් ගුණ කරා නම් අපිට ලැබෙන ඒ කාලය තුළ අවශෝෂණය කරන තාප ප්‍රමාණය. එහෙනම් දිනකට අවශෝෂණය කරන තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. මේ දෙක එකතුව එන්දෙසුමට අර එකතු කරලා 2.2ට ටෙන්ටර් වෙනවා දෙක ඉතිරි එකක්. මේකයි වතාව 10.7යි වෝල්ට් නේ. එයා ගුණ කරන්න පුළුවන් අපිට කාලය දීලා තියෙන 9.4 දින එකක් කියන්නේ 9 වතාවක් 10යි 4යි තත්පරනේ 10යි 4යි. මේ තියෙන ක්ෂමතාවය මේ තියෙන වොට් අගය නැත්නම් තත්පරයකට ජූල් කියන අගය මේ තියෙන කාලය තත්පරවල. ඒතර ඔය දෙන්න සුළු කරා වෙනවා කොච්චර ශක්තියක් යා මුළු දවසටම අවශෝෂණය කරනවද? කොච්චර ශක්තියක් මුළු දවසටම අවශෝෂණය කරනවද කියලා තමයි එන්නේ මේ දෙන්න ගුණ කරයින් පස්සේ. එතකොට ඒ ප්‍රමාණය පාවිච්චි කරලා තමයි මේක සුළු කරාම එනාගේ ජූල් වලින් එනවා වගේ ඒ ප්‍රමාණය පාවිච්චි කරලා තමයි මේ අයිස් කුට්ටිය ද්‍රව තත්වයට පත් වෙන්නේ. අයිස් කුට්ටිය ද්‍රව තත්වයට පත් වෙන්නේ. ඒත් ඉස්සෙල්ලම බලන්න පුළුවන් අපිට ওই තාප ශක්තිය අරගෙන අයිස් වල කොච්චර ස්කන්ධයක් දිය වෙනවද? අයිස් වල කොච්චර ස්කන්ධයක් දිය වෙනවද කියලා හොයන්න පුළුවන්. මේ රූප මෙතෙන්ට ගන්න නැති නිසා නෑ කිව්වම මේක මතන්නවා. අයිස් කුට්ටියේ කොච්චර ස්කන්ධයක් ওই තාප ප්‍රමාණය මගින් දිය කරන්න පුළුවන්ද කියලා බලමු ඉස්සෙල්ලා. ඒතකොට මේක තමයි තාප ශක්ති ප්‍රමාණය. අවශෝෂණය කරන මුළු තාප ශක්තිය මේ තියෙන දවස පුරාම. ඒතකොට මේ තාප ශක්තිය දන්නවා නම් දිය වෙන අයිස් ප්‍රමාණය ගන්න පුළුවන් Q සමානයි ml කියන සම්බන්ධයෙන්. Qට ආදේශ කරන්න පුළුවන් මේ ආවේ. ඒකට ඒ කියන්නේ 2.1 වතාවක් 10.7 වතාවක් 9 වතාවක් 10.4 සමානයි m වතාවක් m කියලා කියන්නේ අපි දන්නේ කියලා.
අර තාප ශක්ති ප්‍රමාණය අරගෙන කොච්චර අයිස් ස්කන්ධයක් දිය වෙනවද කියන එක. කොච්චර ස්කන්ධයක් දිය වෙනවද කියන එක. ජලයේ විශිෂ්ට මුක්තතාවය 3 වතාවක් 10 5යි. 3 වතාවක් 10 5. රෝගෙන් ගන්න පුළුවන් මේ M කියන්නේ. අර තාප ශක්ති ප්‍රමාණය අරගෙන දවසකට කොච්චර අර කුට්ටියෙන් අයිස් ස්කන්ධයක් දිය වෙනවද. දිය වෙන ස්කන්ධය තමයි ඒ හොයන්නේ. ඒක නෝ අපිට සුළු කරගෙන පස්සේ 6.36 වතාවක් 6.36 වතාවක් 10 5යි. නෙමෙයි 10 6යි කිලෝග්‍රෑම්. මේ තියෙන්නේ අර තාප ශක්තිය අරගෙන අයිස් කුට්ටියේ ජීවන ස්කන්ධ ජීවන අයිස් ස්කන්ධය. අහන්නේ ඒ අයිස් ස්කන්ධය මගින් හැදෙන ජලයේ ඝන මීටර ප්‍රමාණය. ජලයේ ඝන මීටර ප්‍රමාණය. ජල පරිමාව අහන්න. ඒතර මේ අයිස් කුට්ටිය මේ ස්ථිර ස්කන්ධයක් දිය වුණා නම් මේකෙන් හැදෙන ජල ස්කන්ධය වෙන්නේ නේද උනේ? අපි කිව්වේ අයිස් දිය වෙනකොට හැදෙන ජලයේ ස්කන්ධ වෙනසක් නැහැ. මේකමයි ස්කන්ධය. හැබැයි මේකේ ගණන් මේ අයිස් වල ගණන්සේ 900 වුණාට හැදෙන ජලයේ ගණන්සේ 1000යි. අපිට ඕනේ හැදෙන ජල පරිමාවනේ. හැදෙන ජල පරිමාව හොයන්න පුළුවන්. පරිමාව හොයන්න පුළුවන්. ස්කන්ධයේ බෙදලා ඝනත්වය. ඒ ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව උක්ත කරොත් ස්කන්ධයේ බෙදීම ඝනත්වය. ඒතර ස්කන්ධය දැන් හොයාගෙන තියෙන දිය වෙන මේක 6.36 වතාවක් 10යි ඝනත්වයේ විදිහට 10 තමයි පරිමාව. 6.36 වතාවක් 10 3 ඝන මීටර කියන 6.36 වතාවක් 10 3 ඝන මීටර කියන ඒක තමයි සම්පූර්ණයෙන් 2023 තාපයෙන් ආපු රචනා ප්‍රශ්න.